ඉතින් සුබ දවසක් සියලු දෙනාටම. හුඟ කාලෙකට පස්සේ අපි වීඩියෝ එකක් ගේන්නේ. මම හිතන්නේ මාස 2-3කට විතර පස්සේ මගේ කාර්ය බහුලත්වයත් එක්ක මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් අද මම වීඩියෝ එකක් ගේන්න හිතුවේ විශේෂ කාරණාවක් කියන්නත් එක්ක විශේෂයෙන් සුභාරංචියක් කියන්න තියෙනවා. පොල්ගහ වෙලාවට ඉන්න මහන මැෂින් තියෙන ඒවගේම ෆැක්ටරිස් පොඩි ෆැක්ටරිස් තියෙන හැමෝටම සුභාරංචිය. ඉතින් ඒ සුභාරංචිය තමයි ඔයාලට ඔන්න ලබන සතියේ ඉඳන් මැෂින් වලට ස්පෙයා පාර්ට් ගන්න, පුංචි දෙයටත් ඉදිකටුවක් ගන්නත්, කුරුණෑගල කෑගල්ල වගේ නගරවලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔයාලට ලබන සතියේ ඉඳන් පොල්ගහ වලින් ඔයාලට මැෂින් වලට ඔයාලගේ මැෂින් වලට අමතර කොටස්, ඒ වගේම ඔයාලගේ මැෂින් මෙච්චර කාලයක් රිපෙයාර් කරන්න හරියට රිපෙයාර් කරන්න තැනක් තිබුණ නැත්නම් මැෂින් රිපෙයාර් කරගන්න, මැෂින් සර්විස් කරගන්න ඔන්න අපි අලුත් තැනක් පටන් ගන්නවා. පොල්ගහවෙල නගරය ආසන්නව අපි ෂොප් එකක් ඕපන් කරනවා. අපේ ෂොප් එකේ නම සහ ෂොප් එක තියෙන තැන ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එක මම කරන්න හිතාගෙන ඉන්නවා අපේ ෂොප් ඕපනින් එක දවසේ අපේ ෂොප් එක තියෙන ලොකේෂන් එක සහ ඒ වගේම අපේ ෂොප් එකේ නම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඉතින් මම හිතනවා ඒක පොල්ගහ වෙලාවට ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයාලා තම්බ්නේල් එකේ දකින්න ඇති ඕලොග් මැෂින් එකේ රේන්ද එන්න හේතුව මොකක්ද, ඒ රේන්ද එන එක අපි හදාගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ආයෙ පාරක් මට කියන්න තියෙන්නේ ඔන්න අපි ෂොප් එකක් පටන් ගන්නවා පොල්ගහවෙල අවට ඉන්න කට්ටියට. ඔයාලට දැන් දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලබන සතියෙන් පස්සේ අපි ඔයාලට ඔන්න අපි මැෂින් වලට අවශ්‍ය හැම අමතර කොටසම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කාරණෙත් එක්ක අපි යන් අපේ වීඩියෝ එකට. මම ඔයාලට තම්බ්නේල් එකේ පෙන්නලා තිබුණා ඕලොග් මැෂින් එකේ රේන්ද එන්නේ ඇයි කියලා අහලා. ඉතින් ඔයාලට රේන්ද එන්නේ ඇයි කියන එක පෙන්වන්න කලින් ඔයාලට මේ ඇඳුමේ මම පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති හොඳටම ඇඳුමට උඩින් මෙන්න මේ විදියට ඔලුගේ රේන්ද වගේ මේ නූල රේන්ද වගේ මෙන්න එහෙම ඇවිල්ලා තියෙනවා. මේ වගේ මෙන්න මේ ඇතුළේ මේ ඇඳුම නූල පහකට ඔබනකොට මෙන්න එහෙම ඇතුළේ ලූස් වගේ තියෙනවා. මේක අපි අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට මේ රේන්ද වගේ නැතුව ඇඳුම කොහොමද හරියටම මේ නූලට සාපේක්ෂව හදාගන්නේ කියලා. ඉතින් අපි මැෂින් එක පැත්තට ගියොත් ඔයාලට පේනවා මේ තියෙන ඕලොග් මැෂින් එකක්. මේ තියෙන පුට් එක මැෂින් වල වැඩ කරන කට්ටිය දන්නවා මේ පුට් එක. ඒ වගේම මේ තියෙන ප්ලේට් එක ඔයාලට මේ තියන්නේ ඔයාලට පේනවා මේකේ මෙන්න මෙතන මේ තියෙන බ්ලේඩ් එක, මේ අපර් බ්ලේඩ් එක සහ ලෝවර් බ්ලේඩ් එක. මේ බ්ලේඩ් එක අපිට පේනවා මෙහෙම ප්ලේට් එකට හේතු වෙලාම තියෙන්නේ. අපි බලමු කොහොමද අපේ ප්ලේට් එකේ තනල් එක එහෙම නැත්නම් ප්ලේට් එකේ දිව තියෙන කියලා ඔයාලා දන්නවා. ඕලොග් මැෂින් වල වැඩ කරන කට්ටිය දන්නවා ඕලොග් මැෂින් එකේ දිවේ තමයි නූලක් ගෙතෙන්නේ. මම මෙතන සුදු කරන්න ඔයාලට පේන්න හොඳට ඕලොග් මැෂින් එකේ මෙන්න මේ
මේ තියෙන්නේ බ්ලේඩ් එක, මේ තියෙන්නේ දිව. ඔයාලට පේනවා මේක මේ බ්ලේඩ් එකේ අවසන් බ්ලේඩ් එකේ කැපෙන තැන සහ බ්ලේඩ් එකේ දිව මේ ගමන් මම එහෙම තියලා පෙන්නනවා. බ්ලේඩ් එකේ දිව තියෙන්නේ ගොඩක් ඇතුළට වෙන්න, මැෂින් එක ඇතුළට වෙන්න, ඒ වගේම බ්ලේඩ් එක ගොඩක් අඩු වෙන්න තියෙනවා. අපිට ප්‍රධානම හේතුව තමයි නූල රේන්ද ගෙතෙන්න ප්ලේට් එකේ දිව, එහෙම නැත්නම් ප්ලේට් එකේ ටනල් එක මහත වැඩි වෙලා බ්ලේඩ් එක මහත අඩු වුණාම බ්ලේඩ් එක අපි අඩු කරලා තිබ්බහම ප්‍රධානම හේතුව තමයි රේන්ද ගෙතෙන්න. ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. ඒක අපි හරියටම ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා බලාගමු. අපි හරියටම මේක ඇඩ්ජස්ට් කරගන්නේ මේ ප්ලේට් එකේ දිවේ මෙන්න මේ ඉදිරිපස මට්ටම. මේ ඉදිරිපස මට්ටමට සමාන්තරව මේ බ්ලේඩ් එක අපි හදාගන්න ඕනේ. ඒක කොහොමද අපි හදාගන්නේ? අර මම පෙන්නන්නම්. ඔයාලට පේනවා මෙතන මේ අපර් බ්ලේඩ් එකේ ඇනේ. මෙන්න මෙතන අපර් බ්ලේඩ් එකේ ඇනේ තියෙනවා. මේ ඇනේ අපි ඉස්සර බුරු කරගන්නවා. එහෙනම් බුරු කරගෙන අපර් බ්ලේඩ් එක අපි උඩින් මෙහාට දාගමු. මෙන්න මේ. දැන් ඔයාලට පේනවා අපර් බ්ලේඩ් එක තියෙන්නේ හරියට ගත්තොත් මේ ප්ලේට් එකේ ටනල් එකේ මට්ටමට වඩා වැඩි. ඒතර මෙහෙම තිබිලා හරියන්නේත් නැහැ. මෙහෙම තිබුණාම වෙන්නේ එතකොට රේන්ද ගෙතෙන්නේ නැහැ. එතකොට අර නූල ඇතුලේ තියෙන ඇඳුම ඇතුලට කැපෙන ප්‍රමාණය වැඩි වුණාම, කැපිලා ඉතුරු වෙන ප්‍රමාණය වැඩි වුණාම ඇතුලේ රේන්ද වගේ හැදෙනවා. ඇතුලේ ඇතුලේ බටේ වගේ හැදෙනවා. එතකොට ගොඩක් ඇතුලට නූල ඇතුලට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇඳුම කැපිලා අයින් වෙන නිසා එතකොට ඇඳුම් නූල ඇතුලේ ඇඳුම බටේ වගේ හදාගන්නවා. එතකොට අපි කරගන්න ඕනේ දැන් අපි ඉස්සෙල්ලම මේක හදාගන්න ඕනේ. මෙන්න මේ ඔයාලට පේනවා මේ ප්ලේට් එකේ දිවේ අග මට්ටමට මෙන්න මේ විදිහට තියාගන්න මේ බ්ලේඩ් එක. මේ විදිහට මෙන්න මෙතන මේ අග මට්ටමට වෙන විදිහට තියාගෙන මේ ඇනේ මෙහෙම සාමාන්‍ය ගානට අද කරගන්න ඉස්සෙල්ලා. අද කරගෙන ඊට පස්සේ දැන් අපි යට බ්ලේඩ් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ මේ අවශ්‍ය ප්‍රමාණයට. මේ බ්ලේඩ් එක තද වෙන ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන මේ හිල්සක් තියෙනවා මේ බ්ලේඩ් එක අතර පරතරය වැඩි. ඒතකොට බ්ලේඩ් එකෙන් කැපෙන්නේ නැහැ. ඒකට අපි එහෙම යට දුරන මෙතනින් අරගෙන ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ඇණියක්. මේකෙන් තමයි යට බ්ලේඩ් එක එහෙම නැත්නම් ලෝ බ්ලේඩ් එක ඇඩ්ජස්ට් කරන්නේ. ලෝ බ්ලේඩ් එක මෙතන ඇණි මේ විදිහට මේක ඇණි බුරු කරගත්තාම අපිට පුළුවන් ලෝ බ්ලේඩ් එක මේ විදිහට තද කරගන්න. සාමාන්‍ය ගානකට තද කරගෙන ඊට පස්සේ උඩ එකත් හොඳට තද කරගෙන බ්ලේඩ් එක බලන්න මේ එකට එක සීට් වෙලා තියෙනවද කියලා ඊළඟ බලන්න. ඒක හරියටම නූල කැපෙනවද කියලා බලා ගන්න මේ විදිහට මේ නූලක් මෙහෙම තියලා මේ විදිහට නූලක් තියලා එහෙනම් බලන්න මේ නූල කැපෙනවද කියලා. නූල හොඳට ඒ තියෙන නූල හොඳට කැපෙනවා නම් මේ විදිහට හොඳට කැපෙනවා නම් බ්ලේඩ් එක හොඳට ටයිට් වෙලා තියෙනවා. බ්ලේඩ් එක
ගොඩාක් තද කරන්න එපා නියනෙන් ගොඩාක් තියලා තද කරන්න එපා තද කරාම බ්ලේඩ් එක ටික කාලයක් යනකොට ඉක්මනට ගෙවෙන්න ගන්නවා ඒ වගේම අර යකඩ දෙකක් එකට ඇතිල් වෙනකොට ඔයාලා දැකලා ඇති ගිනි පුපුරු වගේ ඇති වෙන්න බලනවා ඒ වගේම රත් වෙලා බ්ලේඩ් එකේ පන්නර ඉක්මනට බහලා බ්ලේඩ් එක සවුත් වෙනවා ඒක හන්ද අතේ ගානට ගෙනලා තද කරලා නූල කැපෙන ගානට චුට්ටක් තද කරලා තියාගෙන ඊට පස්සේ අපි බලමු දැන් මේ දොර වහගෙන අපි බලමු කොහොමද කැපෙන එක කැපෙන්නේ ඒ වගේම අපි බ්ලේඩ් එක ඇඩ්ජස්ට් කරාම තව දෙයක් දැනගන්න ඕනේ බ්ලේඩ් එක ඇඩ්ජස්ට් කරාම බලන්න මේ ඕලොග්ගේ මේ විදිහට පුට් එක දාලා පුට් එකේ ඒ බ්ලේඩ් එකයි අතර මෙතන මේ දෙක අතර හිඩසක් තියෙනවා මේ දෙක අතර හිඩසක් සාමාන්‍යයෙන් පුංචි හිඩසක් තිබුණාට කවන්නේ බ්ලේඩ් එක නොගෑව යන පුට් එක ඒක අතර ලොකු හිඩසක් තිබුණොත් කැපෙන ඇඳුමේ පොඩි පොඩි රොඩු කෑලි වදනවා පොඩි පොඩි රොඩු කෑලි ඇවිල්ලා උඩට ඇවිල්ලා හිර වෙලා ඊට පස්සේ රොඩු වෙන්න බලන ඇඳුමට දැන් අපි රෙදි කෑල්ලම අහලා බලමු කොහොමද අර විදියට රේන් දෙනවද නැත්තම් හරියටම තියනවද කියලා දැන්වාට පේනවා එක පාරින්ම ඒ වැඩේ ඉවර කරා අපි දැන් ඉස්සර වගේ රේන්ද නෑ හොඳට ගානට ඇඳුමට ෆිට් වෙලා මෙන්න මේ විදියට ඇඳුමට ෆිට් වෙලා හොඳට තියෙනවා මේක ඇඳුලේ ඕනට වැඩි නැමිලා බටේ වෙලා නෑ හරියට ලස්සනට ෆිනිෂ් එකක් එක්ක පොලොග් නූල තියෙනවා මේ විදියට ඉතින් ඔය විදිහට තමයි රේන්ද අපි හදාගන්නේ ඕලොග් මැෂින් එකේ මම හිතනවා පැහැදිලි ඇති කියලා පැහැදිලි නම් තිබුණොත් ඔයාලා නැවත මට කමෙන්ට් එකක් දාන්න මම තව පාරක් පැහැදිලි කරලා හරි කියලා දෙන්නම් ඉතින් ඉස්සරහට මම දිගටම ඔයාලට වැදගත් වෙන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා මැෂින් හදන හැටි එතකොට මැෂින් වල මහන හැටි මැෂින් වල මැහුම හරියට හදාගන්න හැටි ඒ ගොඩක් දේවල් ඔයාලට ඉස්සරහට කියලා දෙන්න අපි ඉස්සරහදී දිගටම අපි හම්බෙමු. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක දිගටම ඔයාලට වැදගත් වෙන දේවල් ඉගෙන ගන්න මම හිතනවා මගේ වීඩියෝ ඔයාලට ගොඩක් පැහැදිලි ඇති කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. bell notification එකත් ඔබලා තියාගන්න ඉස්සරහට එන වීඩියෝ ඉක්මනට ඔයාලට බලා ගන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. දාලා මාත් එක දිගටම රැඳී ඉන්න. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්. ආයි පාරක් මතක් කරන්න තියෙනවා පොල්ගහ වෙලාවට කට්ටියට ලබන සතියේ ඉඳන් ඔයාලට මම මුලින් කිව්ව වාසිය හම්බ වෙනවා. ලබන සතියේ එහෙනම් අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.